මෙතනදී තමයි රොබර්ට් නොක්ස් කියන නාවික වෙළෙන්දව මහනුවර ඒවකට රජකම් කරපු රජතුමා විසින් අල්ලගෙන වසර 19ක් සිරගත කරලා තියන්නේ. ඉතින් ඒ විස්තරය තමයි අද මම අරගෙන එන්නේ. මේ ඉන්නේ මූතෝර වල මූතෝර මඩකල්ප පාරේ තමයි ඉන්නේ. ඉක්බාල් පාරේ පාරයිනෙම තියෙන සියඹලා ගහ ළඟ තමයි මේ ඉන්නේ. 1660 දී තමයි රොබර්ට් නොක්ස් තාත්තත් එක්ක කියන්නේ කපිතාන් රොබර්ට් නොක්ස් එක්ක මුහුදු කුණාටුවකට අහු වෙලා මුහුද ගහගෙන ඇවිල්ලා මුහුදේ නෞකාව ගහගෙන ඇවිල්ලා මෙහෙට කොඩ්ඩියාර් බොක්කෙන් තමයි මෙහෙට ඇවිල්ලා. ඉතින් මෙහෙදි තමයි මහනුවර රාජධානිය රජතුමාට අහු වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති මෙතන සඳහන් කරලා තියෙනවා this is the white man's tree කියලා. ඉතින් white man's tree කියලා තමයි මේ ගහ නම් කරලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින්ම කිව්වා මේ මහනුවර රජකම් කරපු රජතුමා විසින් මේගොල්ලන්ට එච්චර මේ කැමැත්තක් දැක්ුවේ නැහැ. මොකද මෙහි ඉඳපු මිනිස්සු සෑහෙන විදියට මේ රොබර්ට් නොක්ස් තාත්තටයි පුතාටයි හරියට ආගන්තුක සත්කාරයකට උදව් කරා. ඉතින් මේක ටිකක් නෝරිස්තපු රජතුමා තමයි මේ මොවුන්ව ඉසිරගත කරන්නේ. ඉතින් නමුත් 1661 දී ඔහුගේ පියා වන කැප්ටන් රොබර්ට් නොක්ස් මිය යනවා. ඊට පස්සේ ඔහුගේ පුතා තමයි රොබර්ට් නොක්ස් එයා නාවික වෙළෙන්දේ නාවිකයත් එක්ක නාවික ගමනට එකතු වෙලා සුළුසුලඟක් ඇවිල්ලා මුහුදු කුණාටුවක් ඇවිල්ලා තමයි ගහගෙන ඉන්නේ. කොඩ්ඩියාර් වරායෙන් තමයි ත්‍රිකුණාමලේ වරායේ කොඩ්ඩියාර් වරාය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් එහෙදි එහින් ගොඩ බහැලා තමයි මේ ඇවිල්ලා මෙතනදී තමයි මම ඔයාලට කලින් කිව්වා වගේම රජතුමා අල්ලගෙන තියෙන්නේ රොබර්ට් නොක්ස්. ඉතින් ඒක සිහි වෙන්න තමයි මෙතන මේ සියඹලා ගහ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ අපිට. ඉතින් ඒ වගේම තමයි ඔහු ගැන කියනවා නම් ඔහු නාවික වෙළෙන්දෙක් විතරක් නෙමෙයි ලොකු ගවේෂකයෙක්. ඒ වගේම තමයි ගත්කතුවරයෙක්. පොත් ලියලා තියෙන and historical relation of the island Ceylon. ඉතින් මේ පොතේදී මේ ලංකාවේ ඉඳපු මිනිස්සුන්ගේ ජන ජීවිතය ගැන, මොවුන්ගේ චර්යා රටාවන්, ඒ වගේම තමයි මොවුන්ගේ ආගන්තුක සත්කාර ගැන විශේෂ වශයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු සිරකාරයෙක් විදිහට මෙහි අවුරුදු 19ක් සිරදඬුවමක් දීලා 1679 ඔක්තෝබර් මාසේ මොහු විසින් හොර රහසෙන්ම පැන ගිහිලා තියෙනවා ආයමත් ලන්ඩන්. ඒ කියන්නේ ඔහුගේ ගමරට බලා ගිහිලා තියෙනවා. ඒ ගිහිලා තමයි මේ පොත් ඔක්කොම ලියලා මේ ලංකාව ගැන මේ විස්තර ලියලා ඔවුන්ගේ ජන ජීවිතය මේ හැම දෙයක්ම ගැන විස්තරාත්මකව ගවේෂණාත්මකව සටහන් තියලා තියෙනවා මේ රොබර්ට් නොක්ස් ඉතින්. ඉතින් ඔහු සිහිවීම පිණිස තමයි ඔහු අල්ලාගත්ත තැන තමයි මෙතන මේ white man's tree කියන එක. නමින් මෙතන නම් කරලා තියෙනවා. මම ඔයාලට කලින් කිව්වා 1979 දී අපු සුළුසුලඟක් හින්දා ඒ පරණ ගහ සම්පූර්ණ මුද්‍රා වැටලා දැන් තියෙන්නේ අලුත් අංකුරයකින් බිහුණු. ඒ දෙවන්ත සියඹලා ගහ දෙනෙක් හම්බුණා. පුංචි යාළුවෝ දෙනෙක් හම්බුණා. ඉතින් මෙන්න මේ දෙන තමයි මට සියඹලා දුන්නේ. Thank you. නේ ෂෝයි ඔයා බෙදාගෙන කනවා දැක්කම හරි හොඳයි මේ. ඔන්න රොබර්ට් නොක්ස් අල්ලගත්තු සියඹලා ගහනොත් සියඹලාත් කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දෙන්න කියලා ආරාධනා කරනවා මේ දේවල් දැන කියා ගන්න දරුවන්ට පෙන්නන්න මේ විස්තර. ඉතින් ලොකු විස්තර මම කිව්වා මේ රොබර්ට් නොක්ස් කියන්නේ වෙළඳ නාවිකයෙක් විතරක් නෙමෙයි ගවේෂකයෙක් විතරක් නෙමෙයි රසවත් කතා ලියන හරවත් කතා ලියන කතුවරයෙක්. ඉතින් ඔහු විසින් ලංකාව ගැන ගොඩක් දේවල් ලියලා තියෙනවා. ඉතින් අද සියඹලා ගහට ඉඳලාගෙන අපි දැන් ඇවිත් ඉන්නේ ත්‍රිකුණාමලේ නැගෙනහිර පළාතේ. ඉතින් මට හිතෙනවා මේ සියඹලා ගහත් බලාගෙනම යන්න ඕනි කියලා. ඉතින් අපි ආවා මුතෝර් පැත්තට එන්න ඕනි. කිනියා පාල මුලින් තමයි එන්න තියෙන්නේ. මුතෝර් පැත්තට ඇවිල්ලා මට කල්ප පාර ටික දොරක් ඇවිල්ලා ඉක්බාල් පාරයිනේ තමයි මේ සියඹලා ගහ තියෙන්නේ. අදට ගිහලා එන්න සුබ දවසක්. අයබෝන්.